හායි මම අහිංසා. ඉතින් ඔයාලට කොහොමද? ඉතින් මට අද හිතුණා ඔයගොල්ලොත් එක්ක ෆොලික් ඇසිඩ් ගැන දේවල් ටිකක් මම සොයාගත්ත දේවල් ටිකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මගේ ෆෙරප් SG අයන් සප්ලිමන්ට් එකේ වීඩියෝ එක බැලුවා නම් මමත් ෆොලික් ඇසිඩ් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන්නේ තනියම නෙමෙයි, තව වයිටමින්ස් එක්ක අයනුත් අඩංගු වෙලා තියෙන නිසා මම ඒක ෆෙරප් SG ටැබ්ලට් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වීඩියෝ එක බලලා නැති අය දැන් ඒක බලන්න පුළුවන්. ඉතින් ඇත්තරම ඒක තාම මට හොඳයි. මට හොඳ බෙනිෆිට්ස් තියෙනවා. ඒ නිසා මම වෙන බ්‍රෑන්ඩ් එකකට මූව් වෙලා නැහැ. හැබැයි ඊට වඩා හොඳ බ්‍රෑන්ඩ් එකක් දැනගත්තොත් ඒකට වඩා මට රිසල්ට්ස් තියෙනවා කියලා හිතුනොත් මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එක්ක ඒක ෂෙයා කරනවා. ඉතින් ඇත්තටම මට හිතුණා ඒකේ දැකපු කමෙන්ට්ස් ඔක්කොමත් එක්ක මේ ෆොලික් ඇසිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට් එක, මේ වයිටමින් එක ගැන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ෆොලික් ඇසිඩ් කියන්නේ වයිටමින් එකක්. ඒක B ෆැමිලි කියන B9 වයිටමින් එක. ඉතින් ඒක සින්තටික් ෆෝම් එකක් විදියට තමයි අපිට ලබා දෙන්නේ. ඒ එකම තියෙන ප්ලස් පොයින්ට් එක තමයි ෆොලික් ඇසිඩ් කියන්නේ water soluble වයිටමින් එකක්. ඒ කියන්නේ excess amount එක වතුරෙන් දිය වෙනවා. ඒ කියන්නේ එක පිටවීමක් වෙනවා. ශරීරයේ ගවඩා කිරීමක් අඩුයි. ඉතින් ඔයා දන්නවනේ ෆැට් සොලියබල් වයිටමින්ස් ගත්තා නම් ඒක නෙමෙයි වෙන්නේ. ඒගොල්ලෝ ස්ටෝර් කරගන්නවා අපේ බොඩි එකෙන්. ඒ ස්ටෝර් කරගෙන තමයි අපිට ටික ටික බෙනිෆිට්ස් හම්බ වෙන්නේ. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි ෆැට් සොලියබල් වයිටමින් එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම බ්‍රේක්ස් තියන්න. මමත් අකමැතිම දේ ඒක. මොකද රිසල්ට් එකක් එද්දී ආසයි දිගටම බොන්න. ඒ වුණාට අඩුම තරමින් මාස 3න් 3ටවත් මාස 3ක් බීලා මාසයක් නවත්තලා ආයෙ 3කින් පටන්ගෙන එහෙම කන්ටිනියස්ලි බ්‍රේක් කර කර යන්න. එතකොට තමයි යාට සයිඩ් ඉෆෙක්ට්ස් අඩු විදිහට ඒක පාවිච්චි කරලා හොඳ රිසල්ට් එකකුත් ගන්න පුළුවන් වෙන්නේ. මොකද ෆැට් සොලියබල් වයිටමින්ස් ටොක්සික් වෙන්න තියෙන ඉඩ වැඩි වෝටර් සොලියබල් විටමින්ස් වලට වඩා. ඉතින් ඒ ගැනත් කියන්න ඕන වුණා. ඉතින් ඒකම මට කියන්න ඕන මේකේ මේන් යූසර්ස් එහෙම නැත්නම් බෙනිෆිට්ස් ගැන කතා කරොත් මෙතෙන්දි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි ප්‍රෙග්නන්ට් වෙන්නම ඕනිද ෆොලික් ඇසිඩ් ගන්න. නෑ, එහෙම දෙයක් නෑ. ප්‍රෙග්නන්ට් වෙන්නම අවශ්‍ය නැහැ. ඔයාගේ පියුබර්ටි එකකින් පස්සේ ඔයා වැඩිහිටියටපත් වුණාට පස්සේ ඔයාගේ මෙන්ස්ට්‍රල් එක සයිකල් එක පටන් ගත්තට පස්සේ ඔයාට මේ ෆොලික් ඇසිඩ් එක කුමන ආකාරයකින් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මම දැනට දැනුවත් පරිදි මේක මං හිතන්නේ කැප්සියුල් එකක් විතරයි දැනට තියෙන්නේ. ටොනික්ස් නැහැ ෆොලික් ඇසිඩ්. ඉතින් මේක ඔයාගේ ප්‍රෙග්නන්ට් වෙන්නම බලාපොරොත්තුවෙන් ඉන්න නැත්නම් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ගන්නම කියන දෙයක් නැහැ. ඔයාට ඊට කලිනුත් ඔයාගේ පියුබර්ටි එකකින් පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පාවිච්චි කරන්න ඕන විදිය තමයි ඔයාගේ VOG ඩොක්ටර්ගෙන් අහලා දැනගන්න ඕන දේ. ඔයාට ඒක කොහොමද පාවිච්චි කරන්න ඕනි කියලා ඩොක්ටර් ඇඩ්වයිස් කරයි. ඒ නිසා ඔයා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව මේක බොන්න යන්න එපා. එතකොට ගොඩක් වෙලාවට අර ප්‍රෙග්නන්සි එකේදී එක බබාලාට ඇතිවෙන විකෘතිතා, එතකොට බර්ත් ඩිෆෙක්ට්ස් තමයි මං කිව්වේ. එතකොට දරුවගේ වැඩීමට ගොඩාක්ම හෙල්ප්ෆුල් වන විටමින් එකක් තමයි මේ ෆොලික් ඇසිඩ් එක. ඉතින් දැන්ටත් ඒක පාවිච්චි කරන්න නැති අය ඉන්නවා නම් ප්ලීස් ඒක පාවිච්චි කරන්න ගන්න ඇඩ්වයිස් ඇතුව. ඉතින් ඔයා ප්‍රෙග්නන්සි එකක් ප්ලෑන් කරනවා නම් දැන් ප්ලෑන් කරන්න පටන්ගෙන නම් ඔයාට දැන් හොඳම අවස්ථාව ඔයා කලින් බිව්වේ නැත්නම් දැන් බොන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි ප්‍රෙග්නන්සි එකේදී දවස් 28ක් වගේ කාලයකදී දැනගන්නේ ප්‍රෙග්නන්ට් කියලා දැනගන්නත් කලින් ඉඳන් මේ දේ පාවිච්චි කරනවා නම් අර කියපු
දරුවගේ ඒ ඇති වෙන ඩිෆෙක්ට්ස් අඩු කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම ඔයාට. ඉතින් ඒකම ප්‍රෙග්නන්සි එකෙන් එහාට ගිහිල්ලා අපි කතා කරොත් අපේ ඇඟේ තියෙන රෙඩ් බ්ලඩ් සෙල්ස් වලට ඒ වගේම ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් කරන්න මේ ශරීරයේ අපිට සෙල්ස් තියෙනවා රෙඩ් බ්ලඩ් සෙල්ස් වයිට් බ්ලඩ් සෙල්ස්. ඉතින් මේ සෙල්ස් වල මේ ඔක්සිජන් කැරි අවුට් කරන්න එතකොට ඇනීමියා කියන තත්ත්වය ඒකයි මම ෆෙරපිස්ට් ගන්නේ අයන් තත්ත්වයක් අයනුත් ඒකේ අඩංගු නිසා ඇනීමියා තත්ත්වය කියන්නේ අයන් අඩුවීම. ඉතින් ඒ වගේ රෝගයක් ඔයාලට වැළඳුනහම ඇති වෙන සයිඩ් ඉෆෙක්ට්ස් ගැන ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ඉතින් ගොඩක් අයට මේ වෙද්දි බහුලව තියෙන දෙයක්නේ heart strokes. ඉතින් personally මගේ පවුලෙත් කිහිප දෙනෙක්ට ඒ තත්ත්වය ඇති වුණා. ඉතින් ඇත්තටම ඒකෙන් ඒ ඇති වෙන බලපෑම ගොඩාක් දුරට අඩු කරගන්න තමයි අපිට මේකෙන් ගොඩාක් හොඳ සපෝට් එකක් හම්බෙනවා. ඉතින් මේ පොඩි දෙයකින් පොඩි ටැබ්ලට් එකකින් ප්‍රමාණයකින් මේ තරම් ලොකු දේවල් ගොඩාක් කරන්නේ කොහොමද කියන එක ඇත්තරම ලොකුවට ගැන හිතා ගන්න බැරි දෙයක්. ඒ එකම තවත් ප්ලස් පොයින්ට් එක තමයි මම මේක කරන්න විශේෂම හේතුවක් වුණේ ඒ දෙයක්. ඒ මම දැනුවත් වුණ නැහැ. පස්සේ තමයි මමත් මේක ගැන දැනගත්තේ. මේක ඇත්තටම ඔයාගේ කොණ්ඩෙට, හමට සහ ඔයාගේ නියපොතු වලට ගොඩාක්ම හොඳ වයිටමින් එකක්. ඉතින් ගොඩ දෙනෙක් මේ ගැන දැනුවත් නැහැ. මේ B9 කියන වයිටමින් එක ඇත්තටම ඔයාගේ හිසකෙස් නියපොතු සමට ඇත්තටම වැදගත් වන වයිටමින් එකක්. ඉතින් මොකද්ද මේකෙන් කෙරෙන්නේ කියලා හිතුවොත් මේ වයිටමින් එකෙන් අපේ හම ඇතුලේ තියෙන සෙල්ස් වර්ධනයට උදව් වෙනවා එක්කම අපේ කොලෙජන් බූස්ට් වෙන්නත් පටන් ගන්නවා. ඉතින් ඇත්තටම වයිටමින් C එකනොත් මේ දේ කරනවා. හැබැයි වයිටමින් C වලින් සෙල් රිපෙයාර්මන්ට් එක වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ B9 විටමින් එකෙන් ඒ දේ වෙනවා. ඉතින් මේ B9 වයිටමින් එක ෆෝලික් ඇසිඩ් එක ඔයා මොන ආකාරයකින් හරි ටැබ්ලට් එකකින් එහෙම නැත්නම් ඒ ගන්න ටැබ්ලට් එකකින් දැන් මම වගේ නම් ෆෙරප් එකේ ෆෝලික් ඇසිඩ් ප්‍රමාණයක් ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපි පාවිච්චි කරද්දී අපිට නොදැනුවත්වම මෙන්න මේ දේත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යෙන් තවත් වයිටමින් එකට යන්න අවශ්‍ය නැහැ. දැන් ගොඩක් අය ගන්නවනේ ස්කින් නේල්ස් hair වලට වෙන වෙන মাল্টি විටමින්ස්. ඇත්තටම මේක අවශ්‍ය වෙන්නේ මේ B9 එකෙන් ඒ දේ කරනවා. හැබැයි මෙහෙමයි මේක ඔයා පාවිච්චි කරන්න ඕන මයික්‍රෝග්‍රෑම්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණය දවසකට ගන්න සාමාන්‍යයෙන් මම රිසර්ච් කරලා බැලුවා 400යි ගන්න ඕන මයික්‍රෝග්‍රෑම්ස්. ඒ ප්‍රමාණය ඉක්මවුවොත් තමයි ඒක ඕවර්ඩෝස් වෙන්න පටන් අරන් සයිඩ් ඉෆෙක්ට්ස් ටික ටික මතුවෙන. එතකොට අපරාධේ අර ගන්න පුළුවන් බෙනිෆිට්ස් ටික අපිට ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේක ටික ටික කියන්නේ ලොකු ප්‍රමාණවලට යන්නේ එක එක අවදිවල. දැන් අපි උදාහරණයකට හිතුවොත් කන්සීව් වෙන්න වගේ එහෙම නැත්නම් ප්‍රෙග්නන්සි එකේදී එහෙම නැත්නම් ඩෙෆිෂන්සි එකක් තියෙනවා නම් ඔයාලට ෆොලික් ඇසිඩ් මේ ප්‍රමාණය වැඩි ප්‍රමාණයකින් ගන්න වෙනවා. හැබැයි අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක්ගේ සුපර්විෂන් එක මත. එහෙම ඇරෙන්න ඔයා ගන්න යන්න එපා ප්ලීස්. ඉතින් අනිවාර්යෙන්ම මිලිග්‍රෑම් එක තමයි දැනට ඉන්ටර්නැෂනලි සේෆ් ප්‍රමාණය. ඒකත් වැඩි සාමාන්‍යයෙන් ඔයාට අර කියපු කාරණා නැත්තම්. ඉතින් මේ හැම දෙයක්ම අපිට ඉස්සර අපිට කියනවනේ නිමිති කන්න, එතකොට බෝංචි කන්න, ඒ වගේම සිට්‍රික් පළතුරු කන්න, මොනවාද අපි ආසම දෙයක් තියෙන අවකාඩෝ මේ වගේ දේවල් වලින් අපිට ගන්න පුළුවන්. නමුත් ඇත්තටම මේක වෙන්නේ නැහැ. අපි හැමදාම මේ දේවල් අපේ ඩයට් එකට එකතු කරගන්නවා නම් මේ ආටිෆිෂලි අපිට කිසිම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න ඕනි වෙන්නේ නැහැ අපේ ශරීරය ඇතුළට. ඉතින් දැන් මම ඒකේ පොසිටිව් පැත්තනේ කතා කරේ. දැන් මම කතා කරන්න හිතුවේ නෙගටිව් පැත්ත. ඉතින් මට පර්සනලි ෆෙරපිස්ට් එකකින් ප්‍රධානම සයිඩ් ඉෆෙක්ට් එක තමයි කොන්ස්ටිපේෂන්. මම මේක අර වීඩියෝ එකේ ඔයගලන්ට කලින් පැහැදිලි කරා.
මට ඇත්තරම කොන්ස්ටිපේෂන් කියන ප්‍රශ්නය තියෙන කෙනෙක් දැඩිව ඒක වෙනස් වෙනවා එක කාරණා එක්ක. ඉතින් මේක බිව්වහමත් මට ඒ ප්‍රශ්නය ආවා. නමුත් ඊට පස්සේ මගේ ශරීරයෙන් මේක හුරුවීමකට ලක් වෙලා දැන් මට ඒ ප්‍රශ්නය නැහැ. ඉතින් මම දැක්ක සමහරට මහත්වීම් වගේ සයිඩ් ඉෆෙක්ට්ස් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ නැහැ ඒක ඒ වගේ වෙයි කියලා. මොකද මේක වෝටර් සොලියබල් නේ. මට යන්න එකයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ උනේ. ඉතින් මම හිතන්නේ නැහැ මහත්වීමක් වගේ ප්‍රශ්න ඇති වෙයි කියලා. ඒක නමුත් කියන්න බෑ. එක කෙනාගේ බොඩි ටයිප් එකත් එක්ක වෙනස්. ඉතින් මට ආව එකම සයිඩ් ඉෆෙක්ට් එක තමයි එකක් කොන්ස්ටිපේෂන් එක. අනිත් තත්ත්වය තමයි චුට්ටක් විතර ගෑස්ට්‍රයිටිස් වැඩි වුණා. හැබැයි ඒක දැන් ඒකත් පාලනය වෙලා තියෙන්නේ. ඉතින් දැන් මට ඒ ප්‍රශ්නය නැහැ. ඉතින් මම ගොඩක් වෙලාවට බ්‍රේක්ස් දීදී තමයි ගන්නෙ. මොකද මට ඒ තත්ත්වය දිගටම පාවිච්චි කරොත් හැදෙයිද කියන බය නිසා. ඉතින් ඕගොල්ලොන්ටත් මට කියන්න තියෙන සමහර අයට මේක රෑට ගත්තොත් නින්ද යන්නේ නැති වෙයි. සමහරක් විට එනර්ජි බූස්ට් අප් වෙනවනේ. මම කතා කරන්නේ මම ගන්න ෆෙරප් එකේ තියෙන ෆොලික් ඇසිඩ් ප්‍රමාණයත් එක්ක. ඉතින් සමහරක් විට එහෙම තත්ත්වයක් එන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම එක කෙනාගේ බොඩි ටයිප් එක අනුව මේක වෙනස් වෙන්න ඉඩ තියෙන නිසා තමයි මම හැම වෙලේම ડોක්ටර් කෙනෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් එක්ක මේක බොන්න කියන්නේ. හැබැයි මේ B9 ෆෝම් එක ඔයා ගද්දී ඔයාට B12 ඩෙෆිෂන්සි එකක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඔයාට ටෙස්ට් කරලා ගන්න පුළුවන්. මෙඩිකල් ටෙස්ට් එකක් තියෙනවා B12 බලා ගන්න. මං හිතන්නේ ලංකාවෙත් තියෙනවා. ඒ ටෙස්ට් එකෙන් ඔයාට බලන්න පුළුවන් ඔයාට B12 ඩෙෆිෂන්සි එකක් තියෙනවද කියලා. ඒ ඩෙෆිෂන්සි එක තියෙන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ෆෝලික් ඇසිඩ් ප්ලස් B12 එක ගන්න ඕනි. ඉතින් ඒ විදිහට තමයි ඔයා මේක කම්බයින් කරන්න ඕනි. ඒ ඇරෙන්න ලොකුවටම මම හොයාගත්තු කරුණු වලින් ලොකු සයිඩ් ඉෆෙක්ට්ස් රිස්ක් ඇත්තටම ඉතින් මං කලින් මගේ වීඩියෝ එකේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරා මම ඇයි ෆෙරප්-SG ටැබ්ලට් එක ගන්න හේතු වුනේ කියලා. ඉතින් ඒක වැළුවේ නැති අයට දැන් ඒක බලන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ මට තිබ්බ ප්‍රශ්නම ඔයගොල්ලන්ටත් ඔයාටත් ඇති කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම B ටෙස්ට් එක කරගෙන බලන්න ඔයාට මොන වයිටමින්ස්ද ඩෙෆිෂියන්සි තියෙන්නේ කියලා. හැබැයි මතක තියාගන්න ඔයා වැඩිවියටපත් වෙච්ච ගෑනු ළමයෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට ෆොලික් ඇසිඩ් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් ඔයාට ලැබෙන බෙනිෆිට්ස් වැඩි. ඉතින් ඒ නිසා මම හිතනවා මතක තියාගන්න ඕන දේවල් මං ගොඩක් කිව්වා. තව දෙයක් මං ඇඩ් කරන්න කැමති. ඔයා මේ ටැබ්ලට් එක ගන්නවා නම් මම නම් ගොඩක් වෙලාවට ගන්නේ මගේ වයිටමින්ස් රෑට. මොකද ඒක මට ඊසි. ඉතින් ඔයාට ඕන නම් මේක උදේටත් ගන්න පුළුවන්. ගොඩක් අය කියනවා මේක උදේට ගත්තාම හොඳයි කියලා. නමුත් ඉතින් මම උදේට ගන්නව නැහැ. මම ගන්නේ රෑට. ඉතින් ඔයාට කෑමෙන් පස්සේ ආෆ්ටර් මීල්ස් තමයි ගන්න පුළුවන්. ඉතින් ඇත්තරම මේක ඔයාට මම පාවිච්චි කරන්නේ ෆෙරප්-SG. ඒ ඇරෙන්න ඔයාට හොඳ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. නව් එක ගත්තොත් මම නව් එකේ වයිටමින් C 1000 පාවිච්චි කරනවා. ඒ නිසා මම නව් බ්‍රෑන්ඩ් එක ගැන දන්නවා. නමුත් මම ඒකේ ෆොලික් ඇසිඩ් එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද SG එකේ මට ඒ ඔක්කොම තියෙන නිසා. ඉතින් ෆෙරප් එකේ අයනුත් තියෙන නිසා මම හිතනවා නව් බ්‍රෑන්ඩ් එකේ එන ෆොලික් ඇසිඩ් එක විතරයි මට දැනට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයත් අදම ෆොලික් ඇසිඩ් පාවිච්චි කරන්න පටන් ගන්න. ඔයාට මට වඩා මම මේ ගොඩක් දේවල් තොරතුරු හොයලා බලලා ෂෙයා කරන්නේ. ඔයාට මට වඩා හොඳට මේ ගැන විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි ඔයාගේ වියෝජිකෙන්. ඉතින් අනිවාර්යෙන් ප්ලීස් මම ආයෙත් මතක් කරන්නේ අනිවාර්යෙන් අපි යම්කිසි ප්‍රොඩක්ට් එකක් අපේ ශරීරය ඇතුළට පිටින් නෙමෙයි ශරීරය ඇතුළට පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම ડોක්ටර් කෙනෙක්ගේ සුපර්විෂන් එකක් යටතේ පාවිච්චි කරන්න ගන්න. ඉතින් ඕගොල්ලෝ පාවිච්චි කරලා බලලා මටත් පාවිච්චි කරන අය හරි කරන රිසල්ට්ස් කියන්න. පාවිච්චි කරන්න නැති අය අද ඉඳලා try out කරන්න හොඳ බ්‍රෑන්ඩ් එකකින්. ඉතින් thank you so much. Bye.